මේ හෙඩ්ෆෝන් එනවා කෝටි 3.5 මේක කෝටි 4 අයිබෝන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම අදත්මගේ චැනල් එකට අද අපි කතා කරන්න යන්න ලෝකෙ මිල්ලෙන් අතිකම හෙඩ්ෆෝන්ස් දෙක පිළිබඳව ඉතින් ඔගොලු තැන්ටමත් දන්න විදියට එකක් වෙනවා කෝටි 3.5 අනිත්තක වෙනවා කෝටි 4 ඉතින් වැඩි කතා නැතුව අද අපි අපේ මාතෘකාවට යමු තියන්න ඉස්සෙල්ල මම ඔගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් තාමත් ඔයගොල්ලෝ මගේ channel එකට සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න කියලා ඒක මටත් හෙල්ප් එකක් වෙයි ඒ වගේම මම ඉස්සරහට වීඩියෝ දානකොට ඉස්සෙල්ලම ඔයගොල්ලන්ට නොටිෆිකේෂන් එකකුත් එයි හරි යමු අපේ වැඩේට ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවද අපි කතා කරන්න යන්නේ හෙඩ්ෆෝන් එකක් ගැන ඉතින් මේක SMS හෙඩ්ෆෝන් එකක් නෙවෙයි මේක ජුවලරි හෙඩ්ෆෝන් එකක් ඉතින් මේ හෙඩ්ෆෝන් එක හදලා තියෙන්නේ ජර්මන් ලක්ෂරි බ්‍රෑන්ඩ් එකක් වෙච්ච ලෝවේ කියන සමාගමයි well famous jewelry සමාගමක් වෙච්ච ජෙකොබ් ඇන්ඩ් කෝ කියන සමාගමයි එක්ක එකතු වෙලා ඉතින් ඇත්තටම කියනවා නම් මේක හෙඩ්ෆෝන් එකකට වඩා ලක්ෂරි ටෙක් එකයි ෆැෂන් එකයි එක්ක එකතු වෙච්ච අලුත්ම කන්සෙප්ට් එක. ඉතින් මේකේ පළවෙනි හෙඩ්සෙට් එක තමයි කෝටි 3.5ක් වටි ලියෝනෝ රේන්බෝ කියන මාස්ටර්පීස් එක. මේ වර්ෂන් එකේදී අපිට බලා ගන්න පුළුවන් කැරට් 15.9 මල්ටි කලර් මැනි 250කට වැඩි. ඒ වගේම ඔයගොල්ලන්ට පේන ඇති මේක කැරට් 14 රෝස් ගෝල්ඩ් රින් එකක් වටේට යන. අනිත් හෙඩ්සෙට් එක තමයි කෝටි 4ක් විතර වටින ලියෝ අයිස් ඩයමන්ඩ් කියන වර්ෂන් එක. ඉතින් මේකේ කැරට් 15.9 ඩයමන්ඩ්ස් 456ක් තියෙනවා. ඒ වගේම වටේට කැරට් 14 රෝස් ගෝල්ඩ් රින් එකකුත් යනවා. ඉතින් හිතන්නකෝ මේක ඇත්තටම හෙඩ්ෆෝන් එකක් නෙමෙයි මේ දෙකම ඇත්තටම ජුවලරි දෙක. ඉතින් මේ ලියෝනෝ රේන්බෝ කියන වර්ෂන් එකේ අර මම කිව්වා වගේ තනිකරම තියෙන්නේ මල්ටි කලර් මැනික්. ඉතින් මේ මැනික් වලින් තමයි මේගොල්ලෝ මේ රින් එක හදලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ රින් එක කරකවලා ඔයගොල්ලෝ දන්නවා කොහොම ශබ්ද අඩු වැඩි කරන්න කියලා. අපි වොලියුම් අප් ඩවුන් කරන්න ඔක්කොම යොදාගන්නේ මෙන්න මේ රින් එක තමයි. එතකොට කනට මෙන්න මෙහෙම අපි රවුම කරකවන්නේ ඔන්න ඔය කැල්ලෙන් තමයි. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති කොහමද මල්ටි කලර් මැනික් ටික ඔප්පවලා තියෙන්නේ වටේට කැරට් 14 රෝස් ගෝල්ඩ් රින් එකක් ගිහිල්ලා තියෙන්නේ කියලා. ඉතින් කනට දාගෙන ඉන්න ආභරණයක් වගේ තමයි නේද? ඉතින් මේ අයිස් නියෝ ඩයමන්ඩ් කියන වර්ෂන් එකේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඩයමන්ඩ්ස් 456ක් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒ ඔයගොල්ලන්ට පේනවා ඇති තනිකරම සුදු පාට, ඒ කියන්නේ අයිස් පාටකට තමයි මේක තියෙන්නේ. ඒ වගේම තමයි මේකෙත් අර රින් එක මේම කළා ඉස්සරහට පස්සට කළා අඩු වැඩි කර වොලියුම් අප් ඩවුන් කරන්න. ඉතින් තව ෆන්ක්ෂනලිටිස් ඇති ඒකේ. ඒක ගොඩක් මෙන්ෂන් කරලා නැහැ. ඒකෙන් මොකක්ද තව කරන්න පුළුවන් කියලා. ඒවා මෙන්ෂන් කරලා තිබුණ නැහැ. ඉස්සරහට අපිට බලා ගන්න පුළුවන් මොකද මේක තාම අලුතෙන් එළියට දාපු දැම්ම විතරයිනේ. ඉතින් මේක හදලා තියෙන්නේ ලක්ෂරි බ්‍රෑන්ඩ් එකක් විදියටනේ. ඒ ලක්ෂරි බ්‍රෑන්ඩ් එක වගේම තමයි මේගොල්ලෝගේ සවුන්ඩ් එකේ ක්වොලිටි එක. ඉතින් මේ ලෝවේ කම්පැනි කියන විදියට මේක හදපු කම්පැනි කියන විදියට මේක තමයි ලෝ වර්ල්ඩ් බෙස්ට් හෙඩ්ෆෝන් එක. ඉතින් එහෙම කියන්න ඒගොල්ලන්ට හේතුත් තියෙනවා. ඒ වගේම ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ බ්ලයින්ඩ් ටෙස්ටිං ගොඩක් කරලා ඒකේ රිසල්ට් එක මත තමයි මේක මේ ලෝකේ තියෙන හොඳම හෙඩ්ෆෝන් එක කියලා බය නැතුව කියන්නේ කියලා. ඉතින් ඒක මේගොල්ලෝ කියන විදිය ඉතින් ඇත්ත කොහොමද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඉස්සරහට ඒක බලා ගන්න පුළුවන් වෙයි. හැබැයි මේගොල්ලෝගේ තියෙන ෆන්ක්ෂනලිටි ටික ගත්තොත් ඒක බොරුවක් වෙන්න විදියකුත් නැහැ. මේගොල්ලෝගේ තියෙනවා 50mm drivers. ඒ වගේම Bluetooth 5.3 active noise cancellation. ඒ වගේම ලොකුම දේ තමයි battery life එක තියෙනවා 65 hours වෙනවා. පැය 65ක් දක්වා high resolution audios තියෙනවා. ඉතින් මේකේ AI features ගත්තොත් මේගොල්ලෝගේ තියෙන voice assistant feature එක. ඒ වගේම හොඳ real time translation feature එකකුත් තියෙනවා. ඉතින් කවුරු හරි කතා කරනවා වගේ ඉස්සරහින් ඉඳන් ඔයාලා නොදන්න භාෂාවකින් ඒක real time එක translate කරලා ඔයාලට දෙනවා. හැබැයි ආයෙත් කතා කරන්න යද්දී Google Translator පිට තමයි. මේක මේ දෙකටම පොදුයි. දෙකේම technical functionalities එක වගේ යන්නේ.
ලොකු වෙනසක් නෑ. එක අර වෙනස් වෙලා තියෙන්නේ මේ ගොල්ලොන්ගේ මේක මැනිකලින් හදල තියෙන මේක ඩයිමන්ඩ් පිස්සුනේ. ඉතින් මේ හෙඩ්ෆෝන් දෙක ගැන ෆෝබ් සංග්‍රාවේ ආටිකල් ඇකිය Loewe and Jacob and Company's $135,000 headphones signal luxuries future. එදකින් කියන්නේ මේ Loewe and Jacob company එක හදපු හෙඩ්සෙට් එක ගැන $1,35,000 වටින හෙඩ්සෙට් එක අනාගතය කොහොමද තීරණය කරන්නේ ලක්ෂරි වල. ඇත්තට මේකෙන් කතා වෙනවා මේ ටෙක්නෝලොජි වල ෆියුචර් එක. ඒ වගේම ඒකෙන් කියවෙනවා රිච් පීපල් ලගේ ලක්ෂරි ප්‍රොඩක්ට්ස් ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. ඒ ලක්ෂරිස් වල ෆියුචර් එක මොන වගේ වේද? ගොඩක් වෙලාවට දැන් අපි ගත්තොත් ලක්ෂරි එක චේන් එක මාලයක් ගත්තොත් එහෙම නැත්නම් කරාබක් ගත්තොත් ඔච්චයක් ගත්තොත් එහෙම නැත්නම් අපි වලල්ලක් ගත්තොත් වලල්ලක් ගත්තොත් ඒවත් තනිකර ජුවලරිස් රයිට්. එතකොට ඉස්සරහට ගොඩක් වෙලාට මොකද වෙන්නේ? ඕවට ටෙක්නොලොජිස් එකතු වෙනවා. එතකොට ඕගොල්ලෝ ජුවලරි විතරක් නෙමෙයි ජුවලරි එකත් එක්ක ටෙක්නොලොජි එකත් යූස් කරයි. එක දෙකම එකට ඒවි. ඉනවා මොන වේද කියලා දන්නේ නැහැ. ඉතින් ගොඩක් දුරට මේක තමයි ආරම්භය කියලා කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඇති මේක කොහොමද මිලදී ගන්න කියලා. ඉතින් ඇත්තටම මේගොල්ලොන්ගේ ලෝකෙටම 5යි හදලා තියෙන්නේ. ඒ කියන්නේ මේ version එකෙන් 5යි හදලා තියෙන්නේ. මේ version එකල 5. කියන්නේ product දෙකෙන්ම 10යි එක version එකකින් 5යි. ඒ වගේම තමයි මේකේ මිලදී ගන්න ක්‍රමයක් ඒගොල්ලෝ දාලා නැහැ. ඒගොල්ලෝ ඉන්ක්වයර් කරන්න කියලා තමයි දාලා තියෙන්නේ. ඉතින් ඒක ඉන්ක්වයර් කරලා ඒගොල්ලන්ට මේල් එකක් හරි මොකක් හරි ඒගොල්ලෝ කන්ටැක්ට් කරගෙන තමයි මේක ගන්න වෙන්නේ. එහෙම නැතුව රීටේල් ගන්න බෑ. ඉතින් අනිත් දේ තමයි මේ Loewe කම්පැනි එකේ ඇත්තටම ඒගොල්ලෝ හෙඩ්ෆෝන්ස් කරනවා. ඒගොල්ලෝගේ ඒගොල්ලෝ කොහොමද ටෙක්නොලොජි බේස් කම්පැනි එක. ඉතින් ඒගොල්ලෝගේ හෙඩ්ෆෝන්ස්, තව ඔඩියෝ ඩිවයිසස්, වීඩියෝ ඩිවයිසස් ගොඩක් જાති තියෙනවා. ඉතින් මේක නෙවෙයි මේ බ්‍රෑන්ඩ් මේ හෙඩ්ෆෝන් දෙකට අමතරව ඒගොල්ලෝගේ නෝමල් යන හෙඩ්ෆෝන් තියෙනවා. ඒගොල්ලෝ ඒක සාමාන්‍යයෙන් $1,200 $1,500 ඔය වගේ තපා වෙන්නේ. තාමත් ඒකත් ගණන් වැඩි. ඒමට මේකට සාපේක්ෂව බලනකොට පොඩක් ගණන් අඩුයි. ඉතින් හොඳ මේ දේ තමයි ඒ 1,200 1,500 තියෙන හෙඩ්සෙට් වල තියෙන්නේ ටෙක්නොලොජි එකේ ෆීචර්ස් මේකම තමයි. එතකොට වැඩිපුර ඇත්තටම මේගොල්ලෝ ඇඩ් කරලා තියෙන්නේ මට වෙන විදියට මෙන්න මේ ජුවලරි ටික තමයි. ඒ ජුවලරි ටික ඇඩ් කරලා මේගොල්ලෝ ලොකු ප්‍රයිස් එකක් ගහලා තියෙනවා. සමහර විට ඉතින් ඔය ඩයමන්ඩ් වලටයි මැනික් වලටයි ඒක නම් යනවා ඇති. ඉතින් මේ හෙඩ්සෙට් එකම මේගොල්ලෝ හදලා තියෙන්නේ සාමාන්‍ය මනුස්සන්ට ගන්න නෙවෙයි. මේගොල්ලෝ ටාගට් කරලා තියෙන්නේ ලොකු සල්ලිකාරයෝ. ඒ වුණාට මට තියෙන ලොකුම ප්‍රශ්නේ හරි ඔච්චර දීලා ගන්න පුළුවන් සල්ලිකාරයෝ ඇති ලෝකේ ඉන්නම ලෝකේ ඇත්තටම. ඒ වුණාට කොහොමද ඔබ දාගෙන යන්නේ? කොහොමද වරුන්ගේ පේරගන්නේ? අඩු ගානේ ඔම එකක් ගෙදර තියෙනවා කියලා දැනගත්තොත් අනිවාර්යයෙන්ම වරු පණීනේ. ඉතින් ඔයගොල්ලෝ මොකද හිතන්නේ? කමෙන්ට් එකක් දාගෙන යන්න.